හරි. වැඩි වෙලා ගන්න ඕනේ. අද අපි කතා කරන්නේ වෘත්තයක ජයක් ගැන. වෘත්තයක් කියන්නේ ජයක් කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා ඇති කියලා මම හිතනවා. හරි. මම වැඩි වෙලා ගන්න නැතුව මෙතනට ගන්නවා පොයින්ට් එකක්. මගේ කවකට වරන් ගිහලා පොයින්ට් එකේ තියලා ටූල් එක අරන් ඇවිල්ලා මට දැනගන්න ඕනේ සෙන්ටිමීටර් 5ක් වෙනකම්. හරි. දැන් මම අඳ ගන්නවා රවුම. මේ රවුමේ අරය සෙන්ටිමීටර් 5යි. මේකේ වටේට මේ රතු පාටින් ඇදලා තියෙන්නේ මේ වෘත්තයේ තියෙන පරිධිය. ඒවා අපි කලින් දන්න දේවල්. එතකොට දැන් අපිට කතා කරන්න තියෙන්නේ මෙතන ජාය කියන්නේ විවෘතයක තියෙන ජායක් ගැන. ජායක් කියන්නේ පරිධිය තැන් දෙකකින් කැපෙනකොට කැපෙන විදිහට අන්න සරල රේඛාවක්. ඒක තමයි ජායක් කියලා කියන්නේ සරලව. ඒ කියන්නේ මෙන්න මේ වටේ තියෙන පරිධිය තැන් දෙකකින් කැපෙනවා. දැන් ඔයගොල්ලෝ මෙන්න ඇඳුත් තේම රේඛාවක් ඇඳුත් තේම මෙයා පරිධිය මෙතනින් කැපිලා තියෙනවා මෙතනින් කැපිලා තියෙනවා. ඒ කියන්නේ මේක ජායක්. මේ ජාය ටික විශේෂ ජායක්. මොකද මෙයා සෙන්ටර් එක හරහා තමයි මේකට යන්නේ. මේකට ඔයගොල්ලෝ අපි කරන් කියලා දෙනවා මේක ඇවිල්ලා විස්කම්බය කියලා. හරි විස්කම්බයත් එතකොට ජායක් තමයි. හරි. දැන් ජාය ගැන කතා කරමු. ජායේදී අපිට කතා කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ ප්‍රමේය කියන්නේ මෙහෙම සෙන්ටර් එකේ ඉඳන් නැත්නම් කේන්ද්‍රයේ ඉඳන් රේඛාවක් ලම්බකව ඇඳුත් මේ ජායට ලම්බක වෙන්න ඕනේ. මේ සෙන්ටර් එක දෙකට බෙදනවා කියලා. එහෙම නැත්නම් අනිත් පැත්තට කිව්වොත් මෙන්න මේ AB රේඛාවේ හරියට මැද ලක්ෂය ගන්න බෑ. මේ මැද ලක්ෂයේ ඉඳන් වා රේඛාවක් ඇඳුත් මේ සෙන්ටර් එකට මේ මැද ලක්ෂයනේ x කියන්නේ මැද ලක්ෂය. මෙතනින් නම් මෙතන සෙන්ටර් එකට රේඛාවක් ඇඳුත් එයා මෙතන ලම්බකව තමයි යන්නේ කියලා තමයි කියන්නේ මේ ප්‍රමේය. අපි මේ ප්‍රමේය ඔප්පු කරන්න තමයි යන්නේ මුලින්. ඒකෙදි මට ඕන වෙනවා මෙන්න මේ දෙක ගැන දැනුමක් ඕගොල්ලෝ තියෙනවා කියලා දන්න මම හිතනවා. මේක තමයි ඒකට අපි R එක වෙන්නේ. R කියන්නේ මොකද්ද? අරය. මේ වෘත්තයේ මේක අරය. මේ වෘත්තයේම මෙතන තියෙන අරය. හරි. ඊළඟට අපි දැන් ඔප්පු කරන්න යන්නේ මේ මධ්‍ය ලක්ෂයේ අරගෙන මේ මධ්‍ය ලක්ෂයේ නම් සීට රේඛාවක් ඇඳුත් එයා ලම්බකයි කියන එක තමයි මෙතන ඔප්පු කරන්න යන්නේ මේ ප්‍රමේය. හරිනේ. අපිට දැන් මේක ඔප්පු කරගන්න ඕන වෙනවා මේ ත්‍රිකෝණ දෙක අංශක මේ කෝණයේ අංශක 90යි කියලා කිව්වනම් හරි නේද? හරි. ඒක 90 කියන්නේ 90 කියලා කියමුකෝ අපි. හරි. ඒක කලින් මෙතෙන් දැන් ඔයගොල්ලන්ට වෙන ත්‍රිකෝණ දෙක. මේ ත්‍රිකෝණ දෙක අපි අංග සම කරන්නේ. එතකොට අපිට පුළුවන් අංග සම වුණොත් මෙතන කෝණය ඇතුළට ගන්න බෑ. ගැන කතා කරලා මේක 90යි කියලා කියනවා. හරි. ඒකට පළවෙනි කාරණේ තමයි මෙන්න මේ AC CB. AC සමානම් CB. ඒ මේ හේතුව වල ලියන්න ඕනේ පැහැදිලිව. AC සමානයි CB. එකම වෘත්තයක අරයන් නිසා. ඒක වල ලියන්න ඕනේ. ඊළඟට AX සමානම් XB. AX සමානම් XB. AB රේඛාවේ මධ්‍ය ලක්ෂයේ x වන නිසා කියලා ලියන්න ඇති. හරි. ඊට පස්සේ XC කියන්නේ ත්‍රිකෝණ දෙකටම පොදු පාදය වේ. හේතු. දැන් මේ ත්‍රිකෝණ දෙක ඒ කියන්නේ ACX ත්‍රිකෝණේ සර්ව සමායී XCB ත්‍රිකෝණයට නේද? හරි. එහෙමනම් AXC කෝණය සමානයි BXC කෝණයට නේද? හරි.
ඒ කියන්නේ මේ කෝණය සමාන මේක. කියන්නේ සරසම ත්‍රිකෝණයක කෝණ. හරි. දැන් අපි මොකද්ද කරන්නේ? මේ කෝණ සමානයි. දැන් ගන්න බලන්න AXB කෝණ 180 සරල රේඛාවක කෝණ. මේ කෝණය මේ කෝණේ සමානයි. මෙයා x කියලා ගත්තොත් මෙයා x වෙනවා නේද? හරි. එහෙනම් දෙකයි x සමානයි 180යි x සමානයි 90යි. හරි. ඒ කියන්නේ මේ කෝණය අංශක 90යි. ඒ කියන්නේ ලම්බව තමයි මේක සමච්ඡේද වෙලා තියෙන්නේ. හරි. එහෙනම් අපි ප්‍රමේය සාධනය කරගත්තා. මේ පාඩමට තියෙන. මේ පාඩමේ තියෙන උච්චර. වෘත්තයේ ජාය කියන පාඩමේ තියෙන්නේ ඔන්න ඔය සරල කාරණේ. දැන් ඕගොල්ලන්ගේ පෙළපතේ තියෙන ගණන් ගොඩක් දීලා. ඒ ගණන් ටික ඔයගොල්ලෝ හදන්න ඕන. හරි. මේ ගණන් ටික හදලා මට එවන්න. මම ඕගොල්ලොත් එක්ක දැන් කරනවා. ඒකේ ඕගොල්ලෝ පෙළපතේ තියෙන මෙන්න මේ ගණන් උදාහරණය. හරි. මේ උදාහරණ වලින් පොඩ්ඩක් මේ වගේ ගණන් හදන්න කොහොමද කියලා අවබෝධයක් වෙන්න කරනවා. ඉතින් එයාට මටත් වෙලාව තියෙන වෙලාවට මම ගණන් හදලා දාන්නම් මේ විදිහට වීඩියෝ විදියට. ඔයගොල්ලොත් මට මේ ගණන් ටික හදලා එව්වොත් මට පුළුවන් ඕගොල්ලන්ගේ වැරදි අඩුපාඩු ටික කියලා දෙන්න. ඒ වගේ මං ගාතෙන් තියෙන මේ වගේ ගණන් ගොඩක් මට WhatsApp එකේ මැසේජ් එකක් දැම්මොත් මට පුළුවන් ඒ ගණන් තියෙන PDF එක ඔයගොල්ලන්ටත් එවන්න. හරි. අපි එහෙනම් මෙන්න මේ ගාන හදමු. පොඩ්ඩක් නෝ මෙන්න මහා ගන්නවා. හරි. මේක මම කියන්නම්. මේ වගේ ජ්‍යාමිතික ගණන් හදනකොට ඔයගොල්ලන්ට වැදගත්ම දේ තමයි රූප සටහන. කවදාවත් මේ රූප සටහන් අපහැදිලිව ඇඳගන්න එපා. ඕගොල්ලන්ට තමයි කරදර වෙන්නේ ඊළඟට මේ ගාන හදනකොට. හරි. අපි යන් ගානට. ගානේදී ඕගොල්ලන්ට මෙහෙම තියෙනවා. ජායක් කරනදී ජාය එක්ස්ටෙන්ඩ් කරලා නම් තියෙනවා දැන් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ කෙරවලින් ආපහු ජාය මෙහාට ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඕගොල්ලන්ට පේනවා මෙතන ඉඳන් සමච්ඡේදයක් ගහලා තියෙනවා මේ රේඛාව. මේ ජායට. මෙතන ඉඳන් සමච්ඡේදයක් මේ රේඛාවට ගහලා තියෙනවා. කොහොමද මම එක සමච්ඡේදයක් කියලා කිව්වේ? ගාන කියලා තියෙනවා දත්ත අනුව මේ දෙන්න සම. මේ දෙන්න සමානයි. එහෙමනම් මේ දෙන්න සමානයි කියලා හිතනවා. හරි නේද ඔයාලට? ඊළඟට ඔයගොල්ලන්ට තියෙනවා ගාන දීලා මෙතන ඉඳන් මෙතනට අරගෙන මෙතන ඉඳන් මෙතනට අරගෙන තියෙනවා. හරිද? උනට මේක කොහොමද මොකක්ද තියෙන්නේ? ABC D. මම මේක මාක් කර ගන්නවා දැන්. A B C D M මෙයා O මෙතන P මෙතන Q එච්චර. මෙන්න කියන්නේ POQ මෙන්න මේ කෝණය. මේ කෝණයයි පරිපූර්ණ කෝණ කියලා කියනවා. පරිපූර්ණ කෝණයක් කියන්නේ අංශක 180ක් වෙන්න ඕනේ. හරිනේ. හරි. අපි දැන් මේක ඔප්පු කරන්න යමු. මේක ඔප්පු කරද්දී දැන් මෙතනදී ඔයාලට ඕන වෙනවා
අපි දැන් කතා කරපු ජායක කේන්ද්‍රයෙන් සමච්ඡේද වෙනකොට හරියට ඒ සමච්ඡේද වෙනකොට තියෙන නීතියත් ඊළඟට ඔයගොල්ලෝට දැනගන්න ඕනේ චතුරස්‍රයක කෝණ. ඒ දන්නවද? චතුරස්‍රයක කෝණ වල වටිනා එකතු වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි දැන් එතකොට මේ තියෙන්නේ චතුරස්‍රය නේද? පාද හතරක් තියෙන එකයි දෙකයි තුනයි හතරයි නේද? ඒ චතුරස්‍රයේ කෝණවල එකතුව අපි දන්න 360යි කියලා අංශක. හරි. එතකොට ඔයාට මොකක් හරි ක්‍රමයකින් මේ කෝණ දෙක දන්නවනම් ඔයා නිකම්ම ඊළඟට නිකම්ම ඉතිරි වෙන්නේ මෙන්න මේ කෝණේ තමයි ඒක හොයන්න. හරි. අපි දැන් මේ විදිහට හදාගෙන යනවා. මේ කෝණ දෙක හොයන එක වලට අමාරු නෑනේ. ඇයි? ජය ලම්බකව සමච්ඡේද වෙලා තියෙනවා. මේ කෝණේ කීයද? අංශ ගන්න. ජයත් ලම්බකව සමච්ඡේද වෙලා තියෙනවා මේ කෝණෙත් අංශක 90. හරි. දැන් මෙතන අපි කියන්නේ OPB කෝණය තමයි PMQ කෝණය ගන්න. ඔතන කියනවා MQO කෝණය ගන්න. POQ කෝණය සමාන අංශක 360. දැන් පුතේනින් අපි මෙන්න මේ OPM කියන කෝණය දාන්න. OPM කියන්නේ OPB මෙතන හරි. ඒ අංශක 90යි. PMQ දන්නේ නැහැ. ඊළඟට MQO ඒ කෝණයට අපි දන්න අංශක 90යි. ඊළඟට POQ අපි දන්නේ නැහැ. POQ කෝණ හරි. මේකේ ගතුව අපිට එනවා අංශක 360යි. මෙතන ඔයගොල්ලෝ ලියන්න ඕනේ හේතුව මොකක්ද කියලා. චතුරස්‍රයක කෝණවල එකතුව අංශක 360ක් වෙන නිසා. හරි. මේ දෙකකින් සුළු කරගන්න 180. අන්තිමේට මෙන්න PMQ කෝණය ධන POQ කෝණය සමාන 180යි කියලා. 180. මේ නිසා මෙම කෝණ දෙක පරිපූර්ණ කෝණ දෙකක් වෙයි කියලා අපිට කියන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට මේ ගානේ වැදගත් දේ තියෙන මේ ගාන හදාගන්න එක නෙවෙයි. මේ උත්තරේ කොහොමද පෙනුනේ කියලා. මෙතන චතුරස්‍රයක් තියෙනවා කියලා පෙනුනේ කොහොමද? මේ දෙක ලම්බකයි කියලා පෙනුනේ කොහොමද? මේවා ඔයගොල්ලන්ට තේරෙන්නේ ප්‍රැක්ටිස් එකේ. ඒකෙන්ද ඔයගොල්ලෝ පොතේ තියෙන ගණන් ටික ඔක්කොම හදාන්න, තව ගණන් හද හොයාගෙන හදාන්න. මේවා හැදුවොත් තමයි ඔයගොල්ලන්ට ඕඩියෝ ඩිබයිඩ් ගිහිලා වාඩි වුණාට පස්සේ පේපර් එක අතර ගත්තට පස්සේ උත්තරේ මෙහෙම හැදුවොත් මට මේතර ගන්න ඕන උත්තරේ එනවා නේද කියලා තේරෙන්නේ. මේවා ගණන් හදලා ඔයා විභාගෙට ගිහිල්ලා වාඩි වෙනවා. නිකම් බොරුවට මේක බලලා ඉවරලා ගිහිල්ලා විභාගෙට වාඩි වුණා කියලා ඔයාට තේරෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ ජයයක් සමච්ඡේද වෙලා මෙතන අංශක 90යි කෝණය, මෙතන අංශක 90යි. මේ ලොකුවට බලද්දි මෙතන තියෙන්නේ චතුරස්‍රයක කෝණය
වල IQ 360යි අංශක. එතකොට ඒකින් කෝණ දෙකක් අපි දන්නවා අංශක 90යි 90යි කියලා තියෙනවා. ඒ කෝණ දෙක අයින් කරාම ඉතින් කෝණ දෙක එකතු වෙනවා අංශක 180යි කියලා. ඉතුරු කෝණ දෙකේ එකතුව කියන්නේ අපිට අහලා තියෙන පරිපූර්ණ කෝණ දෙකක්ද කියලා. පරිපූර්ණ කෝණ කියන්නේ දැන් අපිට ඉතුරු වෙලා තියෙන කෝණ දෙකේ එකතුව තමයි. එහෙනම් මේ උත්තරේ හරි. මෙහෙම තමයි මේක හදන්නේ කියලා ඔයගොල්ලන්ට විභාගයට ලියලා වාඩි වුණාට පස්සේ මතක් වෙන්නේ ඕගොල්ලෝ මීට වඩා ගණන් කුඩා එක එක වර්ග ගැන හදලා ගියොත් විතරයි. මේ ගණිතයේ තියෙන වැදගත්ම දේ තමයි ඔයගොල්ලන්ගේ පාඩම් කිරීම මතක තබා ගැනීම හැකියාව නෙවෙයි මෙෂර් කරන්නේ ඕගොල්ලන්ගේ ඇප්ලිකේෂන්. මොන හරි දෙයක් තියරි එකක් දැනගත්තොත් දන්නවනම් ඒ තියරි එක ඇප්ලයි කරලා යම් කිසි ගැටලුවක් විසඳන හැටි තමයි මේකෙන් අපි බලන්න. හරි. ඇති. එහෙනම් අපි ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් බලමු මොකක්ද තව මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා.